ජීවිතේ පුදුමාකාර එකක්. මීට දවස් 4කට කලින් අපේ රටේ මිනිස්සු හිතපු දෙයක්ද අද මූණ දෙන්නේ නෑ. ඔය මහා පස්කඳු යට වෙච්ච මිනිස්සු හිතන්ට ඇතිද කීයටවත් තව දවස් 4කින් අපේ ජීවිත මෙහෙම පස්කන්දක් යටට හිර වෙලා හුස්ම ගන්න බැරුව මැරිලා යයි කියලා හිතුවද? තමන් බොහොම ආදරෙන් ආසාවෙන් ණය වෙලා ගත්ත යාන වාහන මේ විදියට මහා ජල කඳට අහු වෙලා ගහගෙන යයි කියලා ඒ යාන වාහන ගන්න ණය වෙලා දුක් විඳලා ගත්ත අය හීනකින්වත් මීට දවස් 4කට කලින් හිතුවද? එහෙම එකක් හිතුවේ නෑ. අර මම දැක්ක පවුලක්මනේ කාර් එකක අත දික් කරලා වගේ ඉල්ලද්දිත් කාටවත් උදව් කරගන්න විදියක් නෑ. මහා ජල කඳකට අහුවෙලා ඒගොල්ලෝ ඒ ජල කඳ ඇතුලේ කාර් එක ඇතුලෙම ගිලෙනවා. ඒ කවුරුක්වත් ඒ ගමන යන්න අරඹද්දි හිතන්ට ඇද්ද අපිට මෙහෙම දෙයක් වෙයි කියලා? නෑ, හිතුවේ නෑ කවුරුත්. හැබැයි කොච්චර අවාසනාවන්ත විදියට මේ මනුෂ්‍ය භවය බොහෝ දෙනෙකුගේ ඉවර වුණාද පින්වතුනි? කොච්චර ඉවර වුණාද? තාම අපි විපත්තියේ තරම දන්නේවත් නැහැ. සමහර පළාත්වලට අපේ ආදරණීය රණවිරුවෝ මහා ගම් වතුර මැදින් හෙමින් ළඟා වෙනවා මිනිස්සු මුදා ගන්නට. මහා සැඩ කුණාටුව මැද්දේ තමන්ගේ ජීවිතයේ අනතුරේ දාගෙන රණවිරුවෝ ගුවනින් ළඟා වෙනවා මිනිස්සු බේරගන්න. ගොඩබිමින් බෝට්ටු වලින් නාවික හමුදාවේ තරුණ රණවිරුවෝ ළඟා වෙනවා. මම දැක්ක කමාන්ඩෝ සෙබළු කුඩා ඔය හරහා මහා ජල පහරට මැදින් ලණුවක් මාර්ගේ මිනිස්සු බේරගන්න පෙලක් ගැහිලා යන හැටිනේ. අඟ හීතල වෙනවා මේ මිනිස්සු ඒ කරන කැපවීම අපේ මිනිස්සු බේරගන්න. ඒත් පින්වතුනි අපි දන්නේ නැහැ තාම කී දෙනෙකුගේ ජීවිත ඇත්තටම නැති වෙලාද කියලා. තව කී දෙනෙක් හෙට එළි වෙනකොට නැති වෙයිද කියලා. අපි දන්නේ මේ සසරට අපි ආස වෙන්න ඕනද? මේ සසරට අපි ලොබ බඳින්න ඕනද? මේ සසරේ ආය ඉපදෙන්න ඕන කියලා හිතෙනවද පින්වතුනි? නෑ. අපි කවුරුත් ඉක්මනින්ම ගැලවෙන්න ඕන. අපට මේ භයානක ව්‍යසනය අපට කියලා දෙනවා. මේ වගේ ව්‍යසන කොටකට අපි මුණ දුන්නා. මේ භයානක ව්‍යසනයත් අපිට කියලා දෙනවා. මේ රුදුරු ව්‍යසනයත් කියලා දෙනවා මේ සසරේ බියකරුකම. අපි ඉක්මනින්ම මේ භවයෙන් මේ සංසාර ගමන නිම කළ යුතු බව නේද? නිම කළ යුතු බව අපිට පින්වතුනි මේ භයානක ව්‍යසනය අපිට කියලා දෙනවා. එහෙනම් අපි හැමෝගෙම අරමුණ වෙන්න ඕන. ලෝකෙ කොහේ හිටියත් ඉක්මනින්ම මේ සංසාර ගමනින් නිදහස් වෙන එක. ඒකට නම් අපි චතුරාර්ය සත්‍ය ධර්මය සවන් දිය යුතුමයි. උතුම් පටිච්චසමුප්පාද ධර්මයට සවන් දිය යුතුමයි. ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව ඒ සිද්ධ කෙරෙන ගාම්භීර විවරණයන්ට අපි සවන් දිය යුතුමයි. පරියත්‍ය දැනගත යුතුමයි. නැතුව පටිවේදය කරා ගමන් කරන්නට ඊළඟ පියවරයන් කරා ගමන් කරන්නට අපට අවස්ථාව උදා වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධහම අපි අවබෝධ කරගත යුතුමයි. හොඳ ඇතා තමන් රැකෙන්නේ ඇහුම්කම් දීමෙන්මයි. එහෙනම් මම ඔබට යෝජනා කරනවා ඔබ හොඳින් දහම් අහන්න, හොඳින් සවන් දෙන්න. අපේ තරුණ දූල පුතාලා හොඳින් ධර්මයේ ඇහුම්කම් දෙන්න. තථාගතයන් වහන්සේ අපිට වදාළ ඒ උතුම් වූ නිවන් මඟ ඉතාම හොඳින් අපි ඇහුම්කම් දෙන්න ඕන. ඇහුම්කම් දීමෙන්මයි පැහැදිලි වෙන්නේ. ඇහුම්කම් දීමෙන්මයි මේ මාර්ගය අපි ස්ථාවර වෙන්නේ. ඇහුම්කම් දීමෙන්මයි අපගේ දෘෂ්ටිය ඍජු වෙන්නේ. අපේ තියෙන මනසේ තියෙන ව්‍යාකූලකම
නැති වෙලා යන්නේ ඇහුම්කම් දීමෙන්මයි සවන් දෙන්න ඕන. ශ්‍රොතය හරීම වැදගත් නිවන් මඟ සාධනය කරගන්න. ලොකුම දේ ඇහුම්කම් දෙන එක. කියන දේ අහන එක. අයින් වෙන්න කියනවනම් අයින් වෙන්න ඉන්න එපා එක පැයක්ක. අයින් වෙන්න කියනවනම් ඒක අහන්න. අහලා අයින් වෙන්න. මං දන්නවා ඔබට බයයි. ඔබ ඉක්මනින් වේල පහින් අයින් වුණොත් ඔබගේ ගෙදර තියෙන බඩු මුට්ටු ටික මංකොල්ල කයිද? බයයි. හොරෙක් කතුරෙක් ඇවිල්ලා තියෙන දේවල් පැහැරගනීද? බයයි. අපිට බඩු මුට්ටු හම්බ කරන්න කොහොම හරි පුළුවන් වෙයි. කොහොම හරි පුළුවන්. ඔබ රැකෙන්න ඕන. ඔබේ කිරිදරුවෝ රැක ගන්න ඕන. ඔබගේ ගෙදර හදපු බල්ලා පූසා රැක ගන්න ඕන. එහෙනම් ඔබ මේ වෙලාවේ නාය යන පළාත් කියලා කියනවනම් එතනින් අයින් වෙන්න. අර සියල්ල මේ වෙලාවේ අමතක කරන්න. අමතක කරන්න. තමන්ව රැක ගන්න. තමන්ගේ ආදරණීයයන් රැක ගන්න. මේකෙදි කරන්න ඕන දේ තමයි ඇහුම්කම් දෙන එක. ඒ පනවන නීතියට ඇහුම්කම් දෙන්න ඕන. ඒ දෙන උපදෙස් වලට ඇහුම්කම් දෙන්න ඕන. ගම් වතුර බලන්ට යන්න එපා පිස්සුද. ඒක කරන්න එපා. මහා ජල කඳවල් අඩි 15-20 උඩින් එන්නේ. ඇයි බලන්න යන්නේ? කෑ ගහලා කියනවා යන්න එපා කියලා. ඒත් යන්න මිනිස්සු ඉන්නවා. මොනව බලන්නද? බලන්න නෙමෙයි. තව එක මිනිස්සෙක් හරි ඇදගෙන ආරක්ෂිත තැනකට යන්න, පන්සලකට, උස තැනක තියෙන පන්සලකට යන්න, උස තැනක තියෙන ඉස්කෝලේකට යන්න, උස තැනක තියෙන පල්ලියකට යන්න, උස බිමක තියෙන ආරක්ෂිත කියලා හඳුන්වලා දීපු කෝවිලකට, දේවාලයකට ඇතුළකට යන්න. ඒ තැන් ඔබ වෙනුවෙන් දොරවල් ඇරලා. පන්සලේ ආමුදුරුවෝ කවදාවත් ඔබ පන්සලට දාන ගෙනාවේ නෑ, වැන්දේ නෑ. ඔබ Facebook එකේ ආමුදුරුවන්ට බැන හිටියා. ඒ මුකුත් හිතන්නේ නෑ ආමුදුරුවෝ. ඔබට උන්වහන්සේ පන්සලේ දානශාලාවේ තියෙන දේ කන්න දෙයි. සීනි තේ කොළ ටිකෙන් තේ ටිකක් හරි හදලා දෙයි. ඔබට සීතලට පොරව ගන්න ටිකක් නැත්තම් පන්සලේ තියෙන බෙඩ් සීට් එක තුවාය දෙයි. බැරි නම් පරණ සිවුරක් හරි දෙයි. විලිවත්සාගෙන ඇඳගන්න. මේ වෙලාවේ හාමුදුරුවෝ ඔබට උදව් කරනවා. ඔබ ළඟම තියෙන පන්සලට යන්න. ඔබේ ආගම මොකක් වුණත් කමන්නේ. ඔබේ ජාතිය මොකක් වුණත් කමන්නේ. ඔබේ සංස්කෘතිය, ඔබේ වර්ගය, කුලය මොකක් වුණත් කමන්නේ. ඔබ පන්සලට යන්න. ඔබ පල්ලියට යන්න. ඒ තැන් ඔබව රකින්නවා. ඔබ වැන්දද Facebook වල බැන්නද ගණයෝ කියා හිටියද ඔවා වැඩක් නැහැ. විපතේදී අපි එකතුයි කවුරුත්. අනිත් වෙලාවට ඔබ මොනවා කිව්වත් විපතේදී ඔබව කවුරුත් අතාරින්නේ නැහැ. පන්සල තියන්නේ ඒකට. හාමුදුරුවෝ ඉන්නේ ඒකට. මම දැක්ක අපේ නිකායවල නායක ස්වාමීන් වහන්සේලා අපිට නියෝගයක් කරලා තියෙනවා. සියලුම පන්සල් රැකවරණ මධ්‍යස්ථාන කරන්න කියලා. සියලුම පන්සල් වල තියෙන දේ මිනිස්සු වෙනුවෙන් කැප කරන්න කියලා. ඒක අපේ හාමුදුරුවෝ හදවතින්ම සූදානම්. හදවතින්ම සූදානම්. ඉතින් පින්වතුනි, මේ වෙලාවේ රාජ්‍ය තන්ත්‍රයට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒගොල්ලෝ ඒක කරා. ඒකට අපි සහාය වෙමු. ඒගොල්ලෝ කියන දේ අහුම්කම් දෙමු. ඒ රැකවරණේ හොයාගමු. අත්‍යවශ්‍යම ලිපි ද්‍රව්‍ය ටික රැක ගන්න. අත්‍යවශ්‍යම ලිපි ද්‍රව්‍ය ටික රැක ගන්න. ලොකු ව්‍යසනයක් ඉදිරි දවස් දෙක ඇතුළත වෙන්න පුළුවන්. මහනුවර ආදී ප්‍රදේශවල මිනිසුන්ට ලයිට් නැහැ. වතුර නැහැ. ගැටඹේ ඔක්කොම හිර වෙලා. ඔක්කොම යට වෙලා තියෙන්නේ. ඒ නගරාශ්‍රිත මිනිසුන්ට වතුර නැහැ බොන්න. ලයිට් නැහැ. ටෙලිෆෝන් එකක් වැඩ නැහැ. මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්නේ. ඒ අසරණකම ඔබේ ගේ ගාවටත් එනවා. එහෙනම් අහුම්කම් දෙන්න. පොලිසියේ අය කියන දේ අහන්න. ග්‍රාම නිලධාරි කියන දේ අහන්න. එපා කියන එක කරන්න එපා. මේ අහුම්කම් දීම.
භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේක නිවන් දකින්න. ශ්‍රුතය නිවන් දකින්න. හොඳින් අහුම්කම් දීම අවශ්‍යයි කිව්වේ නිවන් දකින්න. හැබැයි පින්වතුනි ව්‍යසනයෙන් ගැලවෙන්නත් නේද? ව්‍යසනයෙන් ගැලවෙන්නත් අහුම්කම් දීම අත්‍යවශ්‍යයි. අහුම්කම් දීම. කරන්න කියන දේ කරන්න, එපා කියන දේ නොකරයි. නිවන් දකින්නත් තියෙන්නේ ඕකමයි. නිවන් දකින්නත් තියෙන්නේ ඕකමයි පින්වතුනි. එපා කියන දේ නොකර ඉන්න ඕන. කරන්න කියන දේ කරන්න ඕන. එතන තමයි අපි රැකෙන්නේ. මිනිස්සු රැකෙන්නේ. අපි ජාතියක් විදියට, සමාජයක් විදියට අපි ආරක්ෂා වෙන්නේ එතනින් පින්වතුනි. එතන ඔබ කටයුතු කරන්න ඕන. ඒක අවශ්‍යමයි. ඒ කියන්නේ ඔබ තදින් කල්පනා කරන්න. ශ්‍රුතය මේ වෙලාවේ අත්‍යවශ්‍යයි. සවන් දීම අවශ්‍යයි. සවන් දීම අවශ්‍යයි. තේරෙන්නේ නැති මිනිස්සු ඉන්නවා. කතා කරන්න බැරි මිනිස්සු ඉන්නවා. බොළු මිනිස්සු. කන් ඇහෙන්නේ නැති බිහිරි මිනිස්සු ඉන්නවා. ඇස් පේන්නේ නැති මිනිස්සු ඉන්නවා. මේ වෙලාවේ මේ මිනිස්සුන්ට පිහිට වෙන්න. මේ වෙලාවේ එහෙම අය ඔබේ ගමේ ඉන්නව නම් ඔබ මේ ප්‍රචණ්ඩ මේ සුළඟට මේ දරුණු ගම් වතුරට ගොදුරු වෙන පළාතක ඉන්නවනම් ඔබ දන්න ඔබේ ගමේ ඇස් පේන්නේ නැති කෙනා. ඔබ දන්න ඔබේ ගමේ ඉන්න කතා කරන්න බැරි කෙනා. ඔබ දන්න ඔබේ ගමේ ඉන්න ඇවිද ගන්න බැරි කෙනා. මං ඔබගෙන් ඉල්ලා සිටිනවනේ. ඒගොල්ලොන්ට පිහිට වෙන්න. ඒගොල්ලෝ බලා ගන්න. ඒගොල්ලොන්ට උදව් කරන්න ගිහිල්ලා. ඒ ටික ඔබ කළ යුතුයි. තරුණ අය මේ වෙලාවේ ගොඩාක් බුද්ධිමත්. ගොඩාක් බුද්ධිමත්. අපේ රට රැක ගන්න. රජයට සහාය දිය යුතුයි. රජයට සහාය දිය යුතුයි. රජය කාගේද නෙමෙයි. රජය අපි කාගේ? මේ රාජ්‍ය අපි කාගේද? සහාය දිය යුතුයි. පක්ෂ ඔළුවේ දාගන්න එපා. පාට කණ්ණාඩි ඔළුවේ දාගන්න එපා කවුරුක්කා. මේ වෙලාවේ අනුර කුමාර ජනාධිපතිතුමා ඇතුළු රජයට මේ ව්‍යසනයෙන් රට බේර ගන්න. මොකද ඊට මේක ඉවර වෙච්ච ගමන් වසංගත එන්නේ. ඩෙන්ගු වැඩි වෙනවා. චිකන් ගුන්යා වැඩි වෙනවා. පාචන ආදී විවිධ රෝග පැතිරෙනවා. මොකද රෝහල් පද්ධතියත් ගොඩක් තැන්වල මේ ව්‍යසනයට ගොදුරු වෙලා මධ්‍යම පළාතේ විශේෂයෙන් උතුරු මැද උතුර මේවයි රෝහල් පද්ධතියත් යට වෙනවා. වෛද්‍යවරුත් අසීරුතාවයට පත් වෙනවා. හෙද කාර්ය මණ්ඩල මේ හැමෝම දුක් විඳිනවා. විදුලි බල මණ්ඩලේ වැඩ කරන මිනිස්සු බලන්න ජීවිතයයි මරණයයි අතර සටන් කරමින් අනෝරා වැස්සේ අකුණු ගහද්දී ඒගොල්ලෝ ඔබට විදුලිය සපයන්න වීරය කරනවා. මේ වෙලාවේ අපි කවුරුත් උදව් කරන්න ඕන. ඒක අත්‍යවශ්‍යයි. මම මගේ මව් රටේ නැතත් මගේ ශිෂ්‍යයන්ට මම කියලා තියන්නේ ඒක. උදව් කරන්න අපේ මිනිස්සුන්ට. පුළුවන් හැම වෙලාවකම. වචනකින් හරි මම ඔබට මේ කරන්න පුළුවන් දෙයක් කියලා දෙන්න. මේ වෙලාවේ අහුම්කම් දීමයි වැදගත්. ඒ අහුම්කම් දෙන දේ එපා කියන දේ නොකර ඉඳීමයි වැදගත්. කරන්න කියන දේ කරන එකයි වැදගත්. කොච්චර බඩු මුට්ටු වලට මේ වෙලාවේ ආස වුණත් තණ්හා වුණත් කොච්චර වටිනවා වුණත් ඒව රකින්න පනින්න එපා. ජීවිතේ රැකගන්න. ජීවිතේ රැකගත්තොත් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ගොඩක් දේවල් කරගන්න. ඔහෙ නැති වෙන ඕන දෙයක් හොයාගන්න පුළුවන්. හොයාගන්න පුළුවන්. ඒ හින්දා ඔබ ජීවිතේ රැකගන්න. පේජ් එකත් ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙන්න.